අයිබෝවන්ට අද අපි කතා කරන්න ලැස්ති වෙන්නේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන විෂය රටාව පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම කියන පාඩමේ අවශ්‍යතාව සහ ඕන සම්බන්ධව. හරි. පුතේ අවශ්‍යතාවය කියලා කියන්නේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුර ගන්න ඕන දේවල්ට අපි කියනවා අවශ්‍යතාවයක් කියලා. අපි අසරක් කොට බලමු. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුර ගන්න ඕන දේවල් වලට කියන පුතේ අපි අවශ්‍යතාවයක් කියලා. එතකොට දැන් අපිට මේ ජීවත් වෙනකොට මම අර කලින් කිව්වා වගේ පුතේ අපිට මේ අවශ්‍යතාව අපි අනිවාර්යෙන්ම සපුර ගන්න ඕන. බලන්න ආහාර, ඇඳුම් පැළඳුම්, දැන් නිවාස, දැන් අපිට සෞඛ්‍ය ගන්න පුළුවන්, අධ්‍යාපනය, ආරක්ෂාව, විනෝදය මේ ඔක්කොම අයිති වෙන පුතේ අපිට ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුර ගත යුතු දේ කියන්නේ අවශ්‍යතාවවලට. බලන්න පුතේ ඒ වුණාට මිනිස්සුන්ට ජීවත් වෙන්නම කියලා. ඒ කියන්නේ අත්‍යවශ්‍යයෙන්ම ජීවත් වෙන්න නම් අපි අනිවාර්යෙන්ම සපුර ගන්න ඕනේ මූලික අවශ්‍යතා තුනක් අපිට තියෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාව සහ අධ්‍යාපනය වගේ දේවල් අවශ්‍යතා තමයි. හැබැයි පුතේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස කියන මෙන්න මේ අවශ්‍යතා තුන අපි සැලකන්නේ ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික මිනිස් අවශ්‍යතා තුන විදිහට. අනිවාර්යයෙන්ම පුතේ අපිට ජීවත් වෙන්න නම් අවම වශයෙන් මිනිස්සෙක් ගාව ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස කියන මෙන්න මේ මූලික අවශ්‍යතා තුන අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ. එහෙනම් අපි ආයසර චුට්ටක් බලමු අවශ්‍යතාවයක් තියෙන මොකක්ද? මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල් වලට පුතේ අපි කියනවා අවශ්‍යතා කියලා. එහෙනම් ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස කියලා කියන්නේ ජීවත් වීම සඳහා අපි මූලික වශයෙන්ම සපුර ගන්න ඕන අවශ්‍යතා. ඊළඟ නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව සහ විනෝදය කියලා කියන්නේ අපේ අනිකුත් අවශ්‍යතා වෙනවා. හරි පුතේ. දැන් මම කිව්වා අවශ්‍යතා සහ උවමනා කියලා දෙකක්. එහෙනම් අපි බලමු මොකක්ද උවමනාවක් කියන්නේ කියන එක. හරි. බලන්න. උවමනාවක් කියලා කියන්නේ අවශ්‍යතාවය සපුර ගන්න විවිධාකාර වලට. හරි පුතේ. මේක හරිම සරලයි. ඒ නිසා හොඳට මේක අහගෙන ඉන්න. එතකොට අවශ්‍යතාවයක් කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුර ගන්න ඕන දේ වගේම උවමනාවක් කියලා කියන්නේ පුතේ අවශ්‍යතා සපුරා ගන්න විවිධාකාර වලට. අපි චුට්ටක් බලමු අපි අර කලින් කතා කරා වගේ අවශ්‍යතා ටිකක් මෙතන විතර ලියලා තියෙනවා. බලන්න ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියන එක ලියලා තියෙනවා. එතකොට පුතේ බලන්න ආහාර කියන අවශ්‍යතාවය අපි සපුරගන්නේ බත් කන්න පුළුවන් වාට ඕන කිසි ප්‍රශ්නයක් නැහැ. වාට ඕන නම් පාන් කන්න පුළුවන් ඒත් ප්‍රශ්නයක් නැහැ. වාට ඕන නම් පිස්ස කන්න පුළුවන් ඒත් උඩ ප්‍රශ්නයක් නැහැ. ඒකත් උඩ බෑග් විතර නම් වාට ඕන නම් රොටියක් උනත් කන්න පුළුවන්. මෙන්න මේ විදිහට පුතේ ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න විවිධ ආකාර දාන මෙතන දීලා තියෙන්නේ. එහෙනම් ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න උවමනාවක් තමයි පුතේ මේ දෙන්නේ. අපි අදත් එන්නේ ඇඳුම්පඩ පොඩ්ඩක් ගන්නකො. එහෙනම් ඇඳුම් පැළඳුම් නම් අපිට කමිස ගන්න පුළුවන්, කලිසම් ගන්න පුළුවන්, දැන් කාන්තා පාර්ශ්ව වෙනම සාරි ගන්න පුළුවන්, ගවුම් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි පුතේ මෙන්න මේ ඇඳුම් පැළඳුම් කියන අවස්ථාවේ අපි සපුර ගන්නේ. ඊළඟට අපිට ඕන නිවාස ගන්න පුළුවන්. නිවාස කියන්නේ පුතේ අපිට අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්. එහෙනම් අපිට ඕන ජීවත් වෙන්න පුළුවන් පුතේ මන්දිරයක ජීවත් වෙන්න පුළුවන්. ලස්සන මන්දිර තියෙන්නේ ඒව ජීවත් වෙන්න පුළුවන් පුතේ. අපිට ඕන පැල්පත්වල ජීවත් වෙන්න පුළුවන් පුතේ. ඒකත් නිකන් අපිට බෑගලා ගිහිනවා නම් කුඩාරම් අපිට වගේ දේවල්වලට අපි ජීවත් වෙන්න පුළුවන් පුතේ. එතකොට ඒවා වෙන සෞඛ්‍ය කියලා කියන්නේ පුතේ. එතකොට රෝහල්, වෛද්‍යවරු, බෙහෙත් මෙන්න මේ වගේ දේවල් තමයි පුතේ අපිට ගන්න වෙන්නේ සෞඛ්‍ය කියන අවස්ථාවේ උවමනාවන් විදිහට. මෙන්න මේ විදිහට පුතේ ඇත්තටම කියනවා නම් අපි ගත්තොත් එහෙම අවශ්‍යතාවවලට සාපේක්ෂව ඇත්තටම ඕන ගොඩාක් තියෙනවා. පුතේ අපිට අවශ්‍යතාව ඇත්තටම ගණන් කරන්න වගේ ප්‍රමාණයක් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ අපිට ගණන් කරන්න පුළුවන්. හැබැයි පුතේ මේ අවශ්‍යතාවවලට තියෙන උවමනා නම් පුතේ අපිට ගණන් කරන්න බෑ. අපි එක අවශ්‍යතාවයක් ගත්තොත් පුතේ මේක ඇත්තටම කියනවා නම් එහෙම ගොඩාක් ලොකුවට උවමනා ගණන් කරන්න බැරි ප්‍රමාණයට මේ වෙනකොට උවමනා පුතේ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අවශ්‍යතාව පුතේ අපි සරලයි කියලා කිව්වොත් එහෙම උවමනා නම් පුතේ මොකද්ද කියන්නේ අපිට? ඒක සංකීර්ණ කියලා තමයි පුතේ අපිට කියන්න වෙන්නේ. හරි අපි දැන් කතා කරමු අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස්කම් මොනවද කියන එක. එතකොට අවශ්‍යතා අපි අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන. ජීවත් වෙන්න අපි අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන. ඒතර උවමනා අපිට එහෙම අනිවාර්ය සපුර ගන්න අවශ්‍යතාවයක් නැහැ.
ඒ වගේම තමයි අවශ්‍යතාව පුතේ අපිට නිර්මාණය කරන්න බෑ. අපිට අලුතෙන් අවශ්‍යතාව නිර්මාණය කරන්න බෑ. හැබැයි අපිට ඕන තරම් පුතේ වොමනා අලුතින් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ අවශ්‍යතා හරිම සීමිතයි. ඒ කියන්නේ අපිට ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒක නිසා අපිට ඒක ගණන් කරලා උනත් කියන්න පුළුවන්. හැබැයි පුතේ වොමනා හරිම අසීමිතයි. අපිට ගණන් කරලා මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ තරමට ඒ වොමනා මොනයිද? අසීමිතයි. ඊළඟට පුතේ අවශ්‍යතා හරිම සරලයි. ඒ වගේම හැබැයි වොමනා මිනිස්සුන්ගේ මොනවාද? හරි සංකීර්ණයි පුතේ. ඒ වගේම අවශ්‍යතා පුතේ අපි හැමෝටම පොදුයි. ඒක ඔයාටත් පොදුයි පුතේ මටත් පොදුයි. හැබැයි පුතේ වොමනා අපි දෙගොල්ලන්ට විවිධයි. ඔයාගේ වොමනාව නෙමෙයි පුතේ මගේ වොමනාව. මෙන්න මේ විදිහට පුතේ අපිට පුළුවන් මේ අවශ්‍යතා සහ වොමනා අතර තියෙන වෙනස්කම් සංසන්දනය කරන්න.